සියලු දෙනාම පිළිගන්නවා සිනමා සාගා YouTube channel එකට. අද අපි ඔයගොල්ලන්ට අරගෙන ආවේ 2019 දී රිලීස් වුණ The Tale of Noctu කියන කොරියන් ඩ්‍රාමා එක. මේ ඩ්‍රාමා එකට IMDb අගය 7.7ක් ලැබිලා තියෙනවා. Tamanගේ පවුලට කරදර කරන ඝාතකයන් සෙවීමට කාන්තාවක් ලෙස තම අනන්‍යතාවය වෙනස් කරන කුමාරයෙක් ගැන සහ තම පවුලෙන් මරා දැමූ ඝාතකයින්ගෙන් පලිගන්න උත්සාහ දරන වංශවත් තරුණියක් වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් ගොඩක් කතාවල තියෙන්නේ තරුණියන් පිරිමියෙකු මෙන් සැරසෙන ඒවා. නමුත් මේ කතාවේ තියෙන්නේ තරුණයෙක් කාන්තාවක් මෙන් සැරසීම. එහෙනම් යාළුවනේ channel එකත් subscribe කරලම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු කතාවට. මේ කතාව ආරම්භයේදීම කුඩා දැරියකට මාළු අල්ලා ගෙනත් දෙන තරුණයෙක්ව පෙන්වනවා. මේ තරුණයාගේ නම නොක්ඩු. මේ දැරියගේ නම එන්ඩු. එන්ඩුගේ පියා තමයි නොක්ඩුට සටන් කලාව උගන්වන්නේ. ඉතින් මේ ඉන්නේ එන්ඩුගේ පියා. ඒ කියන්නේ නොක්ඩුගේ සටන් ගුරුතුමා. මේ තුන්දෙනා කතා කරමින් ඉද්දී කාන්තාවක් කලබලෙන් ඇවිත් නොක්ඩුට කියනවා ඔයාගේ නිවසේ කලබලයක් කියලා. ඉතින් නොක්ඩු ඉක්මනින් පිටත් වෙලා යනවා. නිවසේ තියෙන්නේ මේ වගේ තත්ත්වයක්. මේ ඉන්නේ නොක්ඩුගේ මල්ලි හවාන්ටේ. ඔහුටත් මේ පිරිස විසින් තුවාල කරලා. කොහොම හරි නොක්ඩු මේ හැමෝම එක්ක හොඳින් සටන් කරනවා. මෙතරම් හොඳින් සටන් කරන දූපතක සැඟවී ඉන්න මේ නොක්ඩු කවුද? ඉතින් කතාව ඉදිරියේදී බලමු කවුද මේ නොක්ඩු කියලා. සටන් කරලා අවසානයේ ඉතිරි වී ඉන්න කැරලිකරුවෙකුගෙන් නොක්ඩු අහනවා ඔයා කවුද? ඇයි මෙහෙට ආවේ කියලා. නමුත් නොක්ඩුගේ පියා නොක්ඩුව නවත්තනවා. මෙතනදී නොක්ඩු පියාට කියනවා මේ ඔක්කොම මම නිසා අපි මේ දූපතේ සැඟවී ඉන්නේ අම්මා මිය ගියේ මම නිසා කියලා. ඔහු මෙතනින් පිටව යනවා මල්ලි බලන්න. මෙතනදී සටන් ගුරුතුමා නොක්ඩුට කියනවා මේ ඝාතකීන්ගේ ලොක්කාව අපි සෙවිය යුතුයි කියලා. ඔවුන් පුහුණු ඝාතකීන් කියලත් කියනවා. හවාන්ටේ අපහසුවෙන් මියගිය කෙනෙකුගේ මුහුණ බලනවා. එහිදී ඔහු දැනගන්නවා මේ ඝාතක පිරිස කාන්තාවන් බව. ඊළඟට පෙන්වන්නේ අගනුවර සිදුවන දර්ශනයක්. රටේ රජතුමා මේ විදිහට පෙරහැරකින් ගමන් කරනවා. මේ අතර තවත් තරුණයෙක් රජු මැරීමට ඊතලද රැගෙන මේ විදිහට සැඟවී ඉන්නවා. මම දැනට ඔහුව කිම් කියලා හඳුන්වන්නම්. ඉතින් මේ කිම් රජු මැරීමට හේතුව මොකද්ද? ඒ වගේම මෙතනින් පාදයේ ආබාධයක් ඇති සැකසහිත පුද්ගලයෙකුද යන ආකාරය අපිට පෙන්වනවා. මෙම ස්ථානයේ නොක්ඩුත් ඉන්නවා. කලබලෙන් දුවගෙන එන නොක්ඩු සහ මේ කිම් ඇඟේ හැප්පෙනවා. මේ සියල්ල අතර මහලු මිනිසෙක් රජුගේ ඔළුවට ගලක් විසි කරනවා. මේ මහලු පුද්ගලයා රජුට බනිනවා ඔබ මගේ පුතාව මරා දැමුවා කියලා. මේ සෙන්පතිවරු හොයනවා මහලු පුද්ගලයාගේ සහායකින් තව මෙහි සිටිනවද කියලා. කොහොම හරි සෙබළු මේ මහලු පුද්ගලයාව අල්ලා ගන්නවා. තවද මෙහි සිටින සියලු දෙනාවමත් අත්අඩංගුවට ගන්නවා. මේ අතරේ නොක්ඩුවත් සෙබළුන් අල්ල ගන්නවා. නොක්ඩු මේ ආරක්ෂකයින්ට කියනවා මේක ඇතුළට සැකසිත පුද්ගලයෙක් ගොස් සැඟවුණා කියලා. සෙබළුවෙහි පරීක්ෂා කරද්දී ඉන්නේ කාන්තාවක්. ඉතින් සෙබළු ඇයට යන්න දෙනවා. නමුත් නොක්ඩු ඇගේ ආවරණය මේ විදිහට ගලවලා දානවා. තවද මේ කාන්තාවගේ කකුල ආබාධ සහිත අයෙක් බවත් නොක්ඩු දැනගන්නවා. දැන් අපිට තේරෙනවා නොක්ඩු ඇවිත් තියෙන්නේ මේ කකුලේ ආබාධයක් සහිත පුද්ගලයා පසුපසින් කියලා. කොහොම හරි මේ විදිහට සියලු දෙනාව මත්තනංගුවට ගන්නවා. මේ දෙන්නවත් එකම හිරකුටියට වැටෙනවා. කිම් කියන තරුණයා හිරකුටියේ කැඩුණු තැනකින් මේ විදිහට පලා යන්න සූදානම් වෙද්දී ඔහුව හිර වෙනවා. මේ වෙලාවේ නොක්ඩු ඔහුට මේ විදිහට උදව් කරනවා. මේ පුද්ගලයා අහනවා ඔබ අගනුවර ආවේ ඇයි කියලා. නොක්ඩු කියනවා මගේ අනන්‍යතාවය සොයා ගැනීමට ආවා කියලා. ඊළඟ දර්ශනයේදී රජතුමා සිහිනයක් දැක බිය වී හැරෙනවා. ඔහු දැකලා තියෙන්නේ කුඩා බිලි දෙකු Taman විසින්ම මරණයට පත් කරන හීනයක්. නැවත සිරකුටියේදී කිම් සීතලෙන් වැවුලන නිසා නොක්ඩු ඔහුගේ කෝට් එක ඔහුට පොරවනවා. ඊළඟ දවසේ උදේම මේ අය වරගෙන යනවා ප්‍රශ්න කිරීම් වලට. දෙන්නම හොඳටම බය වෙලා ඉන්නේ. දැනටමත් සමහර අයට වදදිදී ප්‍රශ්න කරනවා. ඊළඟට කිම්ගෙනුත් ප්‍රශ්න අහනවා. නමුත් ඔහු බිය වී ඇති නිසා කිසිවක් කියන්නේ නැහැ.
මේ අතර ඔහුට මතක් වෙනවා කාන්තාවක් ඇයට ජීවත් වී ඉන්න කියලා අපහසුවෙන් කියන දර්ශනයක්. මේ අසාධාරණ ක්‍රියාව බලා සිටි නොක්ටු නැගිට කෑගසා කියනවා මට රජු හමු වෙන්න දෙන්න කියලා. මේක ඇවිදිමින් සිටි රජුට ඇහෙනවා. නොක්ටු මෙතනදී රජු ගැන හොඳින් කතා කරනවා. මෙතන ඉන්න රජුටත් ඒක ඇසෙනවා. මේ රජතුමා ගොඩක් නපුරු අයෙක් බවයි අපිට පේන්නේ. නමුත් රජු ඔහුගේ ඇමතිට කියනවා මම කරුණාවන්තයි කියලා මවා පාන්න අවශ්‍ය නිසා අනිත් මිනිස්සුන්ව යවන්න, නමුත් ගලක් ගැසූ මහල්ලා මරා දමන්න කියලා. නොග්ඩුගේ කතාව නිසා ඊළඟ දර්ශනයේදී මේ සියලු දෙනාම මෙලෙස නිදහස් වී එනවා. වැරදීමකින් නොග්ඩු කිම්ව තල්ලු කරනවා. මේ නිසා කිම්ට තරහ ගිහින් බනිනවා. මේ වෙලාවේ කිම්ට මතක් වෙනවා මේ වගේ සිදුවීමක්. මෙතනදී පළමු වතාවට කිම් තරුණියක් බව අපට පෙන්වනවා. මතක් වූ දේ නිසා කිම් නොග්ඩුටත් බැනලා දුවලා යනවා. ඊට පස්සේ නොග්ඩු මේ වගේ සලකුණක් ඇති තැනක් සොයන්න පිටත් වෙනවා. නොග්ඩු මේ වගේ තැනකට එනවා කාමරයක් ගන්න. මෙතන සැකසහිත කාන්තාවක් සැඟවිලා ඉඳන් නොග්ඩු දෙස බලා ඉන්නව අපට පෙන්වනවා. එදා රාත්‍රියේ නොග්ඩු කුඩා කලවෙන සිදුවීමක් ඔහුට මතක් වෙනවා. එහිදී පියා හවාන්ටේට ගහනවා නොග්ඩු බෝට්ටුවකට නැග්ගා කියලා. එදින රාත්‍රියේ හවාන්ටේගේ කකුල්වල ඔවුන්ගේ මව විසින් බෙහෙත්තා ලෙප කරන ආකාරයක් නොග්ඩුට මතක් වෙනවා. නැවත වර්තමානයට එමින් මෙතන නවාතැන්හලේ අයිතිකාර කාන්තාව නොග්ඩුට ආහාර ගෙනත් දෙනවා. ආහාර ගත් පසු නොග්ඩුට විෂ වී ඔහු අපහසුවෙන් ගමන් කරන ආකාරය පෙන්වනවා. තවද ඔහු පසුපසින් අර කකුල කරගසන සැකකටයුතු කාන්තාවත් මේ විදිහට ඇඳගෙන එනවා. නොග්ඩු අමාරුවෙන් යද්දී ඔහුව සෙබළු දෙන්නෙක් විසින් අල්ලා ගන්න නිසා මේ කාන්තාවට නොග්ඩුව මරන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ කාන්තාව අවන්හලේ කාන්තාවත් මරා දමලා පිටත් වෙනවා. ඊට පස්සේ මේ සැකකටයුතු කාන්තාව කැලේට ඇතුල් වෙනවා. නොග්ඩුත් ඇය පසුපසින් යනවා. මේ නොග්ඩු කලින් බොරුවක් තමයි කරලා තියෙන්නේ. මෙහෙම උදේ වනතුරුම නොග්ඩු ඇය පසුපසින් යනවා. ඒ අතර ඇය කාන්තා ඇඳුම් ඇඳගෙන මේ වගේ තැනකින් ඇතුල් වෙනවා. නොග්ඩුත් එතනින්ම ඇතුල් වෙනවා. කළුගල ඇතුලේ තියෙන්නේ කාන්තාවන් පමණක් ඉන්න ගම්මානයක්. ඉතින් එහෙම තැනකට තරුණයෙක් ඇතුළු වුණාම මේ වගේ දෙයක් තමයි වෙන්නේ. නොග්ඩු හොඳටම ගුටි කනවා. ඒ වගේ මේ විදිහට ආපසු යනවා. මෙතනදී නොග්ඩු දකිනවා තම වැන්දබු ලේලිය සොයා මේ ගම ළඟට යන වංශවෙතෙක්. කොහොම හරි නොග්ඩුට මේ වැන්දබුව හමු වන අතර ඇය දැන් ආදරය කරන තැනැත්තා සමග පැන යාමට නොග්ඩු උදව් කරන්න ඉදිරිපත් වෙනවා. පහුවෙනි දවුදේ මේ පුද්ගලයා තම ලේලිය එනතුරු බලන් ඉන්නවා. ඉතින් දැන් අපට පෙන්වන්නේ නොග්ඩු අර කාන්තාවට උදව් කරලා තියෙන ආකාරය. නොග්ඩු ඇගේ ඇඳුම් ඉල්ලා ඔහු කාන්තාවක් විදිහට වෙස් අරගෙන මේ වංශවත් පුද්ගලයාවත් රවට්ටලා නොග්ඩු පිටත්ව යනවා. නැවතත් මේ දෙන්න ළඟටම. මේ දෙන්නම නොග්ඩුට ස්තුති කරනවා තමන්ව බේරුවට. ඒ වගේම නොග්ඩු තමන්ව මැරීමට ඝාතකයන් සෙවීමට මේ කාන්තාවගේ අනන්‍යතාවය අරගෙන මේ වැන්දපු ගමට ඇතුළු වෙනවා. වැන්දපු ගමට ගිය පසු කවුරුවත්ම හඳුනාගන්නේ නැහැ නොග්ඩු තරුණයෙක් කියලා. ඉතින් මෙහි එක් කාන්තාවක් වැන්දපු ගම ගැන නොග්ඩුට කියලා දෙනවා. එනම් මෙය ජපන් ආක්‍රමණ කාලයේදී යුද්ධෙන් ස්වාමියා අහිමි වූ කාන්තාවන්ට තැනුවක් බව. මේ එන්නේ මේ ගමේ ප්‍රධානියා චියොන් මැතිනිය. තවද ඇය නාටිකාංගනා නිවසේද ප්‍රධානිය වෙනවා. එය තියෙන්නේ මේ ගම්මානයේ අසලමයි. චියොන් ප්‍රධානියා නොග්ඩුව මේ ගම්මානයට පිළිගන්නවා. තවද නොග්ඩුව නැවතී සිටින්නේ නාටිකාංගනාවන් පුහුණු කරන තැන. ඉතින් මෙතන කලබලයක් ඇති වෙන නිසා චියොන් මැතිනිය සහ නොග්ඩු මේ පැත්තට එනවා. මේ වංශවත් පුද්ගලයෙක් කුඩා දැරියක් වැදගෙන යන්න උත්සාහ කරනවා. මේ දකින චියොන් මැතිනිය මෙතනට දුවගෙන එනවා. මෙතන අර කිම් කියන දම්පාට ඇඳුම් ඇඳගත් කෙනෙක් ඉන්නවා. හැබැයි තරුණයෙක් ලෙස නම් නෙමෙයි. මේ විදිහට. ඇයගේ නම ඩොන්ජු. ඇයත් මේ වංශවත් පුද්ගලයාට බනිනවා ඇය තාම කුඩා දැරියක් කියලා. මේ වෙලාවේ වංශවත් පුද්ගලයාට තරහ ගිහින් කුඩා දැරියගේ දිගු කොණ්ඩය කපන්න යනවා. මෙහිදී ඩොන්ජු ඇය විසින්ම ඇගේ කොණ්ඩය කපා ගන්නවා. ඇය කියනවා පොඩි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට එය කරා කියලා. මෙහිදී නොග්ඩුටත් ඩොන්ජු ගැන පැහැදීමක් ඇති වෙනවා. මෙතනදී වංශාධිපතියාට තවත් තරහ ගොස් ඩොන්ජු මරන්න යද්දි මෙතනට තවත් තරුණ වංශාධිපතියෙක් ඇවිත් මේ තත්ත්වය සමනය කරනවා. ඔහුගේ නම චාවූල්.
මෙතනදී ඩොන්ජුව චියොන් මැතිනිය කැඳවාගෙන යනවා. තවද නොග්ඩුට ඩොන්ජුව දැක ඇති බව හැඟුණත් ඔහුට මතක් වෙන්නේ නැහැ. මෙතනදී නොග්ඩු තරුණයෙක් බව නොදන්නා මේ වංශවත් පුද්ගලයා නොග්ඩු දෙස වශී වෙලා බලන් ඉන්නවා. ඔහුගේ නම යොන්. ඔහු තමයි මෙහි උපභාරකරු. නොග්ඩු මේ විදිහට නව කාමරයට එනවා. ඩොන්ජු චියොන් මැතිනිය හමු වී ආපසු එද්දී යෝවුල් බලාගෙන ඉන්නවා. යෝවුල් ඩොන්ජුට ආදරය කරන අතර ඩොන්ජු නම් ඔහුට කැමති නැහැ. ඩොන්ජු යෝවුල්ට සමුදී තම කාමරයට යනවා. එහිදී නොක්ටුව දකින්න ලැබෙනවා. ඩොන්ජු දැනගන්නවා තම කාමරයට අලුතෙන් ආ නව සමාජිකයා මේ කාන්තාව බව. කොහොම වුණත් ඩොන්ජු දැනගන්නේ නැහැ මේ තරුණයෙක් කියලා. හැබැයි නොක්ඩු නම් දැනගන්නවා මේ දම්පාට ඇඳුම නිසා මේ එදා සිරකුටියේ හමු වූ තරුණයා බව. නොක්ටුට තේරෙනවා ඇයත් සාමාන්‍ය අයෙක් නම් නොවන බව. ඊළඟ දර්ශනයේදී මේ යොන් මේ දෙන්නව දැකලා කතා කරනවා. තවද නොක්ඩුට මල් පොකුරක්ද දෙනවා. ඔහු කියනවා මම තමයි මේ ගම කළමනාකරණය කරන්න කියලා. එහිදී නොක්ඩු යොන්ගෙන් වැන්දපු ගමේ සැලැස්මත් ඉල්ල ගන්නවා. යොන් තමන්ට ආදරය ප්‍රකාශ කරද්දී ඔහු පුදුමෙන් සහ බියෙන් ඉවතට දුවනවා. නොක්ඩු වැන්දපු ගමේ සැලැස්ම බලමින් මෙහෙම යද්දී කකුල කොරගසන කාන්තාව හමුවන අතර ඔවුන්ගේ නිවසත් සොයාගන්නවා. දැන් ඔහු සූදානම් වෙන්නේ තමන්ගේ නිවසට පහර දුන් කල්ලියේ ලොක්කා සොයාගන්න. මේ වෙලාවේ මේ කාන්තාවන් තුන්දෙනා නොග්ඩුට කතා කරනවා ස්නානය කිරීමට. නමුත් නොග්ඩු එය ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ තුන්දෙනා බලෙන්ම නොග්ඩු අරගෙන යනවා. මෙහිදී අතරමඟ ඩොන්ජුවත් හමු වෙනවා. ඉතින් මේ ඔක්කොම ස්නානය කරන්න මේ විදිහට යනවා. මේ විදිහට ඉන්නා කාන්තාවන් දැකලා නොග්ඩු හොඳටම බය වෙනවා. නමුත් නොග්ඩු දන්නේම නැතුව වතුරට වැටෙනවා. ටික වෙලාවකින් මේ හතර දෙනා බය වෙනවා වගේම ගලක් අරගෙන නොග්ඩු පැත්තට දමා ගසනවා. නොග්ඩු බය වෙනවා මේ කාන්තාවන් Taman පිරිමියෙකු බව හඳුනාගෙනද කියලා. නමුත් ඔවුන් මේ විදිහට ගලකින් ගහන්නේ හොරෙන් බලන් ඉන්න යොන්ට. තවද ඔවුන් ළඟට ගිහිල්ලත් යොන්ට පහර දෙනවා. ඔහු ඉන්නේ බීමතින්. ඔහු මෙතනදීත් කියනවා මම කැමති කාන්තාව මට මුණ ගැහුණා කියලා. ඊට පස්සේ මේ පිරිස යොන්ව මේ විදිහට අරගෙන යනවා. දැන් පෙන්වන්නේ අගනුවර යෝන් නැමැතිව. යෝන් නැමැති අතුරුදහන් වූ මලසිරුරක් ගැන කතා කරනවා. තවද ඔහු මැරුණු බව මවාපාලා මූවෝල් නම් බලකායේ කාන්තාවන් පසුපස ගිය බවත් දැන් ඔහු වැන්දපු ගමේ සිටිය යුතු බවත් කතා වෙනවා. මොවුන් මේ කතා වෙන්නේ නොග්ඩු ගැන. ඉතින් රටේ ඇමති කෙනෙක් මේ විදිහට නොග්ඩු ගැන කතා වෙන්නේ ඇයි? කෙසේ වෙතත් යෝන් නැමැති උපදෙස් දෙනවා නොග්ඩුව කොහොම හරි හොයාගන්න කියලා. යෝන් නැමැතිට පසුගිය සිදුවීමක්ද මෙතනදි මතක් වෙනවා. තවත් ලී නම් ඇමති කෙනෙක් ජුන්පියෝ නම් පුද්ගලයෙකු ගැන ඇමති යූන්ට කියනවා. ඇමති යූන් සිතා සිටින්නේ ජුන්පියෝ යුද්ධෙදී මිය ගියා ඔහු ජීවතුන් අතර නැති බවයි. රජතුමාත් ජුන්පියෝ කියන පුද්ගලයාගේ හොඳ යහළුවෙක් බව මේ කතා බහෙන් අපට පෙනී යනවා. ඇමති යූන් මේ කතා විශ්වාස නොකරන බව පෙන්වුවත් ඔහු රහසේම ජුන්පියෝ ගැන සොයා බලන බව අපට පෙනී යනවා. මේ අතර නොග්ඩුගේ පියා සහෝදරයා සටන් ගුරුතුමාත් පුංචි එන්ඩුත් අගනුවරට එන ආකාරය පෙන්වනවා. නොග්ඩුගේ පියාට ඔහු අගනුවර ගිය අවස්ථාවක සිදූ සිදුවීමක් මතක් වෙනවා. එය නම් කලින් සඳහන් කර ලී ඇමතිව නොග්ඩුගේ පියාට හමු වෙනවා. කලින් ලී ඇමතේ යුන් ඇමතිට සඳහන් කළ යුද්ධයේදී මිය ගියා යයි සිතූ ජුන්පියෝ වෙන කවුරුත් නෙමෙයි නොග්ඩුගේ පියා. ජුන්පියෝ මෙහෙම සැඟවී ඉන්න හේතුව නම් තවම අපට පෙන්වන්නේ නැහැ. ඊළඟට පෙන්වන්නේ රජතුමාව. රජතුමාත් ජුන්පියෝ ගැන දැනගෙන ඔහුව සොයන්න සෙබළෙකුට බාර දීලා. සෙබළා ඇවිත් කියනවා වරායේ කොපමණ සෙව්වත් ඔහු සිටියේ නැහැ කියලා. ඊට පස්සේ සෙබළාත් පිටත් වී යනවා. ඊළඟට නොග්ඩු සහ ඩොන්ජු රාත්‍රියේ නිදා ගන්නවා. මේ දෙන්න එකම කාමරයක සිටින නිසා ඔවුන් දෙන්න නම් හැමතිස්සෙම රණ්ඩු වෙනවා. නිදාගන්න යද්දී නොග්ඩුට මතක් වෙනවා තම සහෝදරයා හවාන්ටේව. හවාන්ටේ සමග මෙතන සිදු කරන කතා බහෙන් අපට දැනගන්න ලැබෙනවා නොග්ඩුගේ හීනය ජෙනරල්වරයෙක් වීම කියලා. ඊළඟට මේ කාන්තාවන් කතා වෙනවා මැරුණ අයයි මවාපාලා පැන ගිය නොග්ඩු ගැන. ඔවුන්ට ලැබිලා තියෙන නියෝගය තමයි නොග්ඩුව මරා දැමීම. ඊළඟ දවසේ උදේම නොග්ඩු මේ ශාලාව ඇතුළට ගිහින් හොරෙන් ගිහින් මේ කාන්තා කල්ලිය නිල ඇඳුමක් ඇඳගෙන ඔවුන්ගේ රැස්වීම ඇති මේ ස්ථානයට ඇවිත් හොරෙන් අහගෙන ඉන්නවා.
ඔවුන් මෙතනදි කතා කරන්නේ නොග්ඩුගේ පැන යාම ගැන. තවද නොග්ඩුගේ රූපයක්ද මෙතනදී මේ බලකාය ප්‍රධානියා මේ පිරිසට ලබා දෙනවා. ඒ වගේම මෙහි ප්‍රධානියා ඔවුන්ගේ ලොක්කව හමුවීමට පිටත් වෙනවා. නොග්ඩුත් ඇය පසුපසින්ම මේ විදිහට යනවා. ටික දුරක් මෙහෙම ගොස් මේ කාන්තාවට නොග්ඩුව හසු වෙනවා. ඔවුන් දෙන්න සටන් කරනවා. කොහොම හරි නොග්ඩු පැන යාමට සමත් වන අතර අනිත් අයත් එකතු වෙලා නොග්ඩුව හොයනවා. ඊළඟ දර්ශනයේදී යෝවුල් මේ විදිහට රස කැවිලි හදලා ඩොන්ජුට ගිහින් දෙනවා. නමුත් ඩොන්ජු ඒක කන්නේ නැහැ. මෙහිදී යෝවුල්ට මතක් වෙනවා ඔවුන් කුඩා කල මතකයන්. ඩොන්ජු නිවසේ ඉද්දී යෝවුල් හොරෙන් බලාගෙන ඉන්නවා. මේ ඩොන්ජු කලින් වංශවත් පවුලක තරුණියක් ලෙසයි අපට පෙනෙන්නේ. ඊළඟට ඩොන්ජු එන්නේ මේ වගේ තැනකට. ඇය මෙහිදී සැලසුම් කරන්නේ රජතුමාව මරා දමන ආකාරය. ඇය එසේ කරන්නේ ඇයි කියලා තාම අපිට පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ දර්ශනයේ නොග්ඩු මෙහි අනිකුත් වැන්දඹුවන් සමග මිතුරු වෙනවා. මෙතනට ඩොන්ජුත් එනවා. මෙතන අර කලින් කකුල කොරගසමින් නොග්ඩු මරා දැමීමට ආ කාන්තාවක් සිටින අතර ඇයටවත් නොග්ඩු අඳුර ගන්න බැහැ. ඇයත් සිතන්නේ මේ කිම් මාරයාව කියලා. ඊළඟට නොග්ඩුගේ පියා ඇතුළු පිරිසව පෙන්වනවා. නොග්ඩුගේ පියාට අතීත සිදුවීමක් මෙහිදී මතක් වෙනවා. ඒ තමයි නොග්ඩුගේ පියා සෙබළෙකුව සිටි කාලයේදී කුඩා දරුවෙකු සමග මේ විදිහට ඉන්නවා. යූන් නැමැතිත් මේ කුඩා දරුවා මරන්න යද්දිම දරුවා හඬන නිසා යූන් නැමැතිටත් දරුවා මරන්න බැරි වෙනවා. යූන් නැමැති ජුන්පියෝට කියනවා දරුවා මරා භූමිදාන කරලා ඔබත් මැරුණා කියලා මම කියන්නම්. ඒ නිසා සැඟවී ජීවත් වෙන්න දැන් පලා යන්න කියලා. මේ අතීත සිදුවීමේ සිටිය දරුවා කවුද කියලා කතාව ඉදිරියට අපිට බලන්න පුළුවන්. ඊළඟ දර්ශනයේදී නොග්ඩු ඩොන්ජුගේ තුවාල වූ අත්වලට බෙහෙත් දමා ඇයට කෑම කවනවා. මේ නිසා මේ දෙන ටිකක් මිතුරු වෙනවා. ඊට පස්සේ ඔවුන් නිදා ගන්නවා. ඊළඟ දර්ශනයේදී රජතුමා සහ යූන් නැමැති කතා කරනවා. මෙහිදී යූන් නැමැති සහ රජු රජුගේ නින්ද නොයාමේ ගැටලුව ගැනත් කතා කරනවා. තවද රජු යූන් නැමැතිගෙන් අහනවා ඔබ ජුන්පියෝ සහ දරුවා මරා දැමුවා නේද කියලා. ඒකට යූන් නැමැති ඔව් ලෙස පිළිතුරු දෙනවා. කොහොම නමුත් රජතුමා ඔහුගේ ආරක්ෂකයාට දැනුම් දෙනවා ජුන්පියෝ ගැන දිගටම සෙවීමට. ඊළඟ දර්ශනයේදී මේ තැනැත්තියට සැකසිතී නොග්ඩු පසුපසින් එනවා. නමුත් යොන් භාරකරු හමු වූ නිසා මේ කිරීමට නොහැකි වෙනවා. ඊළඟට නොග්ඩු ඩොන්ජුගේ ඇදුම් හෝදලා දෙනවා. මොකද ඩොන්ජුගේ අත් තුවාල වී ඇති නිසා තවම සුව විත් නැති නිසා. සෝදල අවසන් වෙලා මේ දෙන්න කතා කරමින් ඉන්නවා. තව දැයට මේ වෙලාවේ බෙහෙතුත් දමලා වෙලුන් පටිත් දමනවා. ඒ වගේම ඩොන්ජු මෙතනදී තම මියගිය මව ගැන ගොඩක් දුකින් කතා කරනවා. මේ වෙලාවේ නොග්ඩුටත් මතක් වෙනවා තම මව මියගිය ආකාරය. ඒ වගේ මෙතනදි ඩොන්ජු අහනවා නොග්ඩුගෙන් මට ඔබට සහෝදරියකට වගේ සැලකිය හැකිද කියලා. නොග්ඩු මේ දෙස පුදුමයෙන් මෙන් බලා ඉතලා පිටත්ව යනවා. ඊළඟට රාත්‍රියේ ගෙජ්ජි සද්දයක් ඇසීම නිසා සියලු කාන්තාවන් සැඟවෙනවා. මේ තැනැත්තිය නොග්ඩුට කියනවා අර යකැදුරුවරිය මියගිය වැන්දඹුවන් වෙනුවෙන් යාඥා කරනවා ඒ වෙලාවට හැමෝම ඇතුළට ගොස් විදුලි පහන් නිවිය යුතුයි ඔබත් මගේ නිවසට යමු කියලා. නමුත් පිටිපස හැරිලා බලද්දි නොග්ඩු අතුරුදහන්. මොකද නොග්ඩු මේ අය පසුපසින් ගිහින් මොවුන් යන තැන පරීක්ෂා කරන්න. මෙතනට මූණ වසාගත් මිනිසුන් දෙනවා. යාගයක් කියමින් මොවුන් රහසිගත රැස්වීමක් සිදු කරන ආකාරය තමයි අපිට පෙනෙන්නේ. කොහොම හරි නොග්ඩුව වැටෙන්න ගිය නිසා එම ශබ්දය මොවුන්ට ඇසී සැකකටයුතු යමක් තිබේදයි පරීක්ෂා කරන අතර මොවුන් දකිනවා සැකකටයුතු පුද්ගලයෙක් ඒ කියන්නේ නොග්ඩු පැන යනවා කියලා. ඉතින් නොවුන් මේ ඒ පුද්ගලයා පසුපසින්ම යනවා. කොහොම හරි නොග්ඩු මේ විදිහට ගොස් Tamanගේ කාමරයට ඇතුළු වෙනවා. නමුත් මේ කාන්තාව දිගටම සොයා බලනවා. ඇමති යූන් ද පැමිණ සැකකටයුතු පුද්ගලයාව සොයනවා. ඉතින් ඇමති යූන් මේ කාන්තාවන් සමග ඇති සම්බන්ධය කුමක්ද? ඊළඟට නොග්ඩු ඩොන්ජුගේ කොණ්ඩේ පිළිවෙලට කපනවා. වැරදීමකින් කොණ්ඩය ගොඩක් කොටවන අතර ඩොන්ජු එයට නොග්ඩු සමග රණ්ඩු වෙනවා.
ඒ අත්තර අර කාන්තාව නාටිකාංගනා නිවසට ඇතුළු වූ සැකකටයුතු පුද්ගලයා සොයනවා. ඒ අත්තරේ ඩොන්ජුගේ කොණ්ඩය ගොඩක් කොටට කපපු නිසා ඩොන්ජු තරහින් තමයි ඉන්නේ. ඉතින් ඩොන්ජු නොග්ඩු සමග රණ්ඩු වෙනවා. මේ රණ්ඩුව වන වෙලාව අතරතුරදී ඩොන්ජු දැනගන්නවා නොග්ඩු තරුණයෙක් බව. ඉතින් මේ කොටසත් සමගම අද කතාව අවසන් වෙනවා. අද කතාව හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතිරි කොටසින් ඉක්මනින්ම හමු වෙමු.